එහෙම නැතු ඉගෙනගෙන ඉවර කෙනෙක් ඉස්කෝලේට දැම්මා නෙමෙයි ඉස්කෝලේට දාන්නේ කවදාවත් මුකුත්ම දන්නේ නැති කෙනෙක් ඉගෙන ගන්න කියලා. ඉතින් එතකොට මේ ඉගෙන ගන්න පුද්ගලයා අතින් වැරදි වෙද්දී එයාට විභාග වලින් ලකුණු ගන්න බැරි වෙද්දී විභාග ෆේල් වෙද්දී ඔබ ඒ කෙනාව ගෙදරින් එලවනවද? ඔබේ ළමයා ගෙදරින් එලවලා තියනවද ඔබ? ඔබේ ළමයට ඔබ ගහලා තියනවද? ඔබ මරලා තියනවද? එහෙම කරලා නැහැ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඔබ දන්නවා තාම ඉගෙනගෙන ඉවර නැහැ. මේ ඉගෙන ගන්නයි යන්නේ. එහෙනම් ඉගෙන ගන්න යන ගමන තුල මෙයාට වරදිනවා. තව ඉස්සරහට ඒව හදාගන්න පුළුවන් කියන කාරණාව ඔබ දන්න නිසා ඔබ ගෙදරින් එලවන්න යන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පිටුතුනේ මෙන්න මේ බුද්ධ ශාසනය. මෙන්න මේ බුද්ධ ශාසනය පහළ වෙන කාලෙට බුද්ධ ශාසනය පහළ වෙන්නෙම වැරදි කර කර ඉන්න මිනිස්සුන්ට හැදෙන්න. එහෙම නැත්නම් හොඳ නැති මිනිස්සුන්ට හොඳ මිනිස්සු වෙන්නයි බුද්ධ ශාසනය පහළ වෙන්නේ. බුද්ධ ශාසනයක් හම්බෙන්නේ නැති තාක්කල් හොඳ මිනිස්සු ලෝකේ නැහැ. බුද්ධ ශාසනයක් හම්බුනහම තමයි හොඳ මිනිස්සු ලෝකෙට බිහි වෙන්නේ. එහෙනම් බුද්ධ ශාසනය පහළ වෙන්නේ මිනිස්සුන්ට හැදෙන්න නම් හැදුන මිනිස්සුන්ට හැදෙන්න නෙමෙයි බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ. මොකද බුද්ධ ශාසනයක් පහළ වෙනතුරු හැදුන මිනිස්සු ලෝකේ නැහැ. ලෝකේ ඉන්නේ එතකොට ඕන තරම් විවිධාකාර මට්ටම් වලින් වැරදි කරන මිනිස්සු. නිවන් නොදකපු මිනිස්සු. එහෙනම් නිවන් දකින්න වැරද්දෙන් අත මිදෙන්නයි බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ හාමුදුරුවෝ කියන්නේ රහතන් වහන්සේලා නෙමෙයි. රහත් වෙන්නයි උන්වහන්සේලා මහාන වෙන්නේ. එහෙම නැතුව රහත් වෙලා මහාන වුණා නෙමෙයි. හැබැයි ලෝකෙ මිනිස්සු හිතන් ඉන්නේ රහත් වෙලා මහාන වුණා කියලා. හාමුදුරුවෝ කෙනෙක් දැක්කාම හාමුදුරුවෝ කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා ගිහි කෙනෙක්ගේ අදහස තියෙන්නෙම හාමුදුරුවෝ කෙනෙක් රහතන් වහන්සේ වගේ ඉන්න ඕනේ. හාමුදුරුවෝ කිසිම වැරද්දක් වෙන්න බෑ. ඔන්නෝක තමයි ලෝකේ බහුතරයක් අදහස් දරාගෙන ඉන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා මම ශික්ෂාපද 227ක් පනවලා තියෙනවා. ඒක පනවලා තියෙන හේතුව තමයි හාමුදුරුවෝ අතින් වැරදි වුණා. ඒ වැරදි වලටයි ශික්ෂාපද පනවලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුන්ගේ කාලේ හිටපු හාමුදුරුන්ටත් වැරදුනා නම් ඒ හාමුදුරුවොත් ওই දස අකුසලෙම කඩ කරා නම් ඒ හාමුදුරුවොත් ওই වැරදි කරා නම් ඒ වැරදි කරපු නිසා තමයි ශික්ෂාපද පනවලා ආයේ ඒව කරන්න එපා කිව්වේ. ඒතර ඒ කාලෙත් හාමුදුරුවෝ අතින් වැරදි වෙලා තියෙනවා වැරදි කරලා තියෙනවා. ඉතින් ඒතර අද කාලේ වැරදි වෙන්නේ නැහැ වැරදි කරන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා සෝවාන් උත්තමෙක් අදිනුත් වෙන්නේ නැත්තේ පව් පහයි. අනිත් දස අකුසලෙම උනත් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ අතින් විතරයි සියලු පව් වෙන්නේ නැත්තේ. සකදාගාමි කෙනා අතින් වෙන්නත් පුළුවන්. අනාගාමි කෙනා අතින් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අද කාලේ ඉන්න දැන් මේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා ඔක්කොම රහත්ද කියලා කවුද දන්නේ? රහත් වෙන්න හැමෝටම හේතු නැහැ. ඉතින් රහත් වෙන්නයි මහාන උනේ. දවසක උන්වහන්සේලා රහත් වෙයි. හැබැයි මේ රහත් වෙන තුරු උන්වහන්සේලාට වරදින්න පුළුවන්. පෞද්ගලිකව මටත් ඕන තරම් වැරදිලා තියෙනවා. මගේ අදිනුත් ඒ වැරදි වෙලා තියෙනවා. ඉතින් එතකොට විවිධාකාර වැරදි මගේ අදිනුත් වෙලා තියෙද්දි මම හැබැයි ඒ වැරද්දක් විදිහට දැකලා ඒ වැරද්දෙන් අත මිදිච්ච දවස් ඉඳන් ආයේ ඒ වැරදි කවදාවත් උනේ නැහැ. අන්න ඒ වගේ මේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාත් විවිධාකාර මට්ටම් වලින් මෙන්න මේක වැරද්දක් කියලා තේරුම් අරන් උන්වහන්සේලාත් හැදෙන දවසක් තියෙන සමහර උන්වහන්සේලා එදා වැරදි කරපු හාමුදුරුවෝ අද හැදිලා ඉන්න පුළුවන්. එදා වැරදි කරපු හාමුදුරුවෝ අද රහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ බයින්නේ තාම අර වැරදිකාරයාට. එහෙනම් වැරදිකාරයාගේ බයින්නේ රහතන් වහන්සේ නමකට වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ අපේ අදිනුත් වැරදි වෙලා තියෙනවා. ඒ වෙච්ච වැරදි අපි වැරදි විදිහට තේරුම් අරන් හැදුනා. හැදිච්ච දවසේ නම් ඒ වැරදි ආයුනේ නැහැ. එහෙනම් මේ ස්වාමින් වහන්සේලා අදිනුත් ඕන තරම් වැරදි වෙන්න පුළුවන්. උන්වහන්සේලාත් ඒ වැරදි විදිහට තේරුම් අරන් සමහරට දැන් මේ වෙද්දි හැදිලා ඉන්න පුළුවන්. මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා කියන්නේ ඒකයි. එදා වැරදි කරපු මිනිස්සයත් අද වෙනස් වෙලා රහතන් වහන්සේ නමක් වෙලා ඉන්න පුළුවන්. අද වැරදි කරන මිනිස්සයා අද රෑ ධර්මයේ තේරුම් අරන් හෙට උදේ වෙද්දී රහත් වෙලා සෝවාන් සකදාගාමි අනාගාමි වෙලා ඉන්න පුළුවන්. එතකොට ඔබ උදේට බයින්නේ එදා වැරද්ද මුල් කරගෙන උදේට බයිනෝ නම් බයින්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන උත්තමයන් වහන්සේ නමකට. එහෙනම් ඔබට තියෙන්නේ කෙනෙක්ගේ වැරද්දක් වුණාම ස්වාමින් වහන්සේ නමක්ගේ වැරද්දක් දැක්කම මේක වීඩියෝ කරලා සෝෂල් මීඩියා දාලා උන්වහන්සේට මඩ ගහන එකවත් පහර ගහන එකවත් නෙමෙයි. උන්වහන්සේට හැදෙන්න උදව් කරන්න පුළුවන් නම් උන්වහන්සේත් එක්කත් ඒක සාකච්ඡා කරලා හාමුදුරනේ මෙන්න මේකයි ප්‍රශ්නේ. ගිහි කෙනෙක් නම් මෙන්න මේකයි ප්‍රශ්නේ. අපි මේකෙන් හැදෙමු. අන්න එහෙම කරන්න පුළුවන් නම් ඔබත් උත්තමයෙක්, එයත් උත්තමයෙක් වෙයි. හැබැයි ඔබ බොහෝ දුරට කරන්නේ ඒක නෙමෙයි. අරක වීඩියෝ කරලා හරි මොකක් හරි කරලා දානවා. දැම්මට පස්සේ අරය සදාකාලික වැරදිකාරයෙක් වෙනවා. ලෝකේ කවදාවත් යාට රහත් වෙන්න බෑ කියලා ලෝකෙන් තීරණය කරලා ඉවරයි. හැබැයි උන්වහන්සේ රහත් වුණොත් අර බයින හැමෝටම සතර පාගත වෙන්න වෙනවාමයි. ඒකයි ධර්මයේ ආශ්චර්යය. වැරදි කාර්යෝමයි නිවන් දකින්න. අම්බපාලි කියන්නේ ගණිකාවක්. එතකොට අඟුලිමාලි කියන්නේ මිනී මරමර හිටපු මිනී මරුවේ. එතකොට සරකාණි කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ බිබී හිටපු මිනිස්සෙක්. එතකොට මෙන්න මේ වගේ වැරදි කරපු කට්ටිය
රහතන් වහන්සේලා වුණා අද සාදුකාර දිදී වඳිනවා. එදා වැරදි කරපු කට්ටිය. එහෙනම් ඕනම කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි විදිහට තේරුම් අරන් ඒ කට්ටිය හැදුනොත් ඒ හැදිච්ච දවසේ නම් එයා උත්තමයන් වහන්සේ නමක්. ඒතකොට ඔබ බයින්නේ මහා උත්තමෙක්. ඒ නිසා ඔබ ඒ කට පරිස්සම් කරගන්න. ඔබ මේ හම්බෙලා තියෙන බුද්ධ ශාසනයේ පළ ප්‍රයෝජනයක් ගන්නවා නම් ඔබ නිවැරදිව ධර්මයේ තේරුම් ගන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබ ඇත්තටම බෞද්ධයෙක් නම් ඔබ ඕක කරන්න යන්නේ නැහැ. ඔබ තේරුම් ගන්න සෝවාන් කෙනා අදිනුත් වැරදි වෙනවා නම් අනාගාමී කෙනා අදිනුත් වැරදි වෙනවා නම් හාමුදුරුවෝ කෙනෙක් අදින් වැරදි නොවෙන්න හේතුවක් නැහැ. එහෙනම් ඒ හාමුදුරුවෝ දවසක හැදී උන්වහන්සේට වැරද්දෙන් අත මිදෙන්න උදව්වක් කරන්න පුළුවන් නම් උදව්වක් කරනවා කියලා ඔබ තේරුම් ගත්තොත් අන්න එදාට ඔබ බෞද්ධ වෙනවා. ඔබ නැත්නම් නාමික බෞද්ධයෙක් විතරයි. ඔබ දන්නේ නැහැ ධර්මයේ. ඔබ දන්නේ නැහැ ධර්මයේ ඇයි මේ ධර්මයේ තියෙන්නේ මොකටද කියලාත් ඔබ හරියට දන්නේ නැහැ. ධර්මයේ දන්න මිනිස්සු හදන්න යන්නේ නැහැ. මිනිස්සුම විවේචනය කරන්න යන්නේ නැහැ. ධර්මයේ තේරුම් අරන් තමන් නිවෙනවා හැර ධර්මයේ තේරුම් අරන් තමන් හැදෙනවා හැර එයාට වෙන සරණක් එයා නැහැ කියලා දන්නවා.